සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න ප්ලාන්ට් සෙල් එකක් අතත් ගෙනාවා. පුංචි පැල කීපයයි තියෙන්නේ. ඉස්සෙල්ලාම ඔයාලා මේ මල බලන්න. ඉතින් මේකේ ගහ මේ තොලබෝ ගහක්. ඉතින් මේ මල් පිපිලා තියෙනවා. ඉස්සෙල්ලාම ඔයාලට ඒක පෙන්වන්න මට හිතුණා. ඊට පස්සේ අපි ප්ලාන්ට් සෙල් එක බලන්න. මේ තියෙන්නේ අද ප්ලාන්ට් සෙල් එක පැල කීපයයි තියෙන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. මුලින්ම තියෙන්නේ අංක 1ට මෙන්න මේ ඇග්ලොනිමා වර්ගය. මේ අංක 1 මෙන්න මේ ඇග්ලොනිමා වර්ගය. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔබ චුට්ටක් සැර වැහලා ඔබ චුට්ටක් වැටුණු වෙලාවෙ තමයි මම ගත්තේ. මේ තියෙන්නේ හෙවණට. ඔන්න මේ තියෙන්නේ අවුවට. එයාගේ මෙතන තියෙනවා පැල දෙකක්. එක පැලයක් 100 ගාන දෙනවා. අවශ්‍ය කෙනෙක් WhatsApp එකට මැසේජ් එකක් දාලා ඉල්ලන්න. ඊට පස්සේ මෙන්න මෙයා තමයි දෙවෙනියා. ඔයාලට මම කලින් පිළිනුව තොලබෝ ගහේ පැලයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ තියෙන තොලබෝ මෙයා ගොඩක් ලොකු වෙනවා. අර මම කලින් පෙන්නුව ගහ. ඊට පස්සේ ඒ වගේම මලුත් පිපෙනවා. මෙයා ලොකුවට වැඩෙනවා කියන්නේ දැන් අපිට ගෙදරක් ඉස්සරහා වගේ තියන්න නම් ලොකුවට හැදෙනකොට හරි ලස්සනයි මෙයා. ඉතින් මෙයා ලොකු පැල එවන්න බැරි නිසා පොඩි පැල තමයි මම සෙල් එකට දාලා තියෙන්නේ. මෙයා නම් 350ක් වෙනවා. අංක 2 350යි. ඖෂධීය වටිනාකමක් තියෙන ගහක්. ඒ වගේම තමයි ලස්සනත් ලොකු වෙනකොට. ඉතින් කැමති කෙනෙක් මැසේජ් එකක් දාලා ඉල්ලන්න. ඊට පස්සේ මෙන්න මෙයා ගිය පාර සේල් එකේ තිබුණා. මේ වගේ පුංචි පැල තමයි දැනට තියෙන්නේ මෙයාගේ ඇග්ලොනිමා එකක්. ඉතින් පැලයක් 100යි කැමති කෙනෙක් ඉල්ලන්න. ඊට පස්සේ මෙන්න මෙයා මොනර පැලේ. ඉතින් අංක 4ට තියෙන්නේ මේ තියෙන්නේ ලොකු බුෂ් එකක් හැදුණු. මේකෙන් එක පැලයක් 50 ගානේ මම ඔයාලට දෙනවා. කලින් සෙල් එකෙත් දුන්නා. ඉතින් එක පැලයක් 50යි කැමති කෙනෙක් ඉල්ලන්න. ඊට පස්සේ අංක 5ට මම දාලා තියෙන්නේ ඇන්තූරියම් එකක්. ඔන්න මේකේ මෙයා තමයි මල. ලං කරලා පැහැදිලිව පෙන්නන්නම්. එන්න මෙයා තමයි මල. චුටි මලක් හැදෙන්නේ. මෙයා තමයි මල. මේ තාම තියෙන පොහොට්ටුවක් මල පිපිලා නැහැ. මේ කොළවල තිත් තියෙනවා. ඉතින් මේක රෝගයක් නෙමෙයි. මගේ නෙට් හවුස් එකට උඩින් රඹුටන් ගහක් තියෙනවා. ඉතින් ටිකක් වදුලයි. ඒකෙන්ද තමයි තිත් හැදිලා තියෙන්නේ. ඉතින් අලුතෙන් එන කොළවල මේ වගේ තිත් එන්නේ. මේ තියෙන අලුතෙන් එන කොළ මේ ඒ වගේ එහෙම තිත් නැහැ. පරණ කොළවල තමයි එහෙම තියෙන්නේ. ඉතින් ඒක මුලින්ම කියලා ඉන්න බෑ. නැත්තම් ඒක රෝගයක්ද කියලා අහන අය ඉන්නවා. ඒක නිසා ඊට පස්සේ අංක 5 තමයි එයා අවශ්‍ය කෙනෙක් කියන්න 350යි මේ ප්ලාන්ට් එක ඇන්තූරියම් එක 350යි. කැමති කෙනෙක් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අංක 6ට තියෙන්නේ මෙන්න මේ ඇන්තූරියම් එක. මම මල පෙන්නන්න ලං කරලා ලාරෝස් පාට චූටි මලක් තමයි මේකේ තියෙන්නේ. මෙයා අවශ්‍ය කෙනෙකුට මම ෆොටෝස් දාන්නම්. පැහැදිලි ෆොටෝස්. ඉතින් එයාගේ තර කොළ වල සුදු තියෙන්නේ ඇයි කියලා අහන කෙනෙකුට මේ තියෙන්නේ අලුතෙන් එන ඒවා. ඒ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වදුරක තියෙනකොට එයාට හේවන වැඩි නිසා තමයි මේ වගේ තිත් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අංක 7 මෙයා. ඒ කලින් පෙන්වන අංක 6 මෙයා 7. තද්ද රතු පාට කුණුලේ පාට කියලා කියන්නේ අපි ඒ මලක් තමයි තියෙන්නේ. මේ හැම ඇන්තූරියම් පැලයක්ම 350යි වෙන්නේ. ගොඩක් අඩුයි. ඔයාලට වෙන තැනකින් මම හිතන්නේ නැහැ 350ක් වගේ මුදලකට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කැමති කෙනෙක් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මේ තියෙන්නේ අංක 8. 8ත් එයා කියන්නේ 7ට තියෙන එක්කෙනාම තමයි මේ මලමයි. තවම තියෙන්නේ පොහොට්ටුවක්. හරිද? මේ පොහොට්ටුවක් තමයි තියෙන්නේ. ඉතින් මේකත් 8 350යි. ඊට පස්සේ තියෙන්නේ අංක 9. අංක 9 ඇන්තූරියම් වල තමයි මෙන්න මෙයා. මෙන්න මෙයා. එයාත් 350යි අංක 9. ඊට පස්සේ තියෙන අංක 10. අංක 10ත් චූටි මලක් තියෙන මෙන්න මෙයා. ලාරෝස පාට පුංචි මලක් තියෙන අංක 10. එයාත් 350යි. ඉතින් කැමති කෙනෙක් ඉල්ලන්න.
අංක 11. අංක 11 නම් රෝස පාටයි. රෝස පාට චූටි මලක් මේ පිපීගෙන එන මල. අංක 11 මෙයා. මෙයා 350යි. ඊට පස්සේ අංක 12. අංක 12ට තියෙන්නේ මම ඔයාලට කලින් සේල් එකෙත් දාලා තිබිච්ච මෙන්න මේ පිලෝ එක. මෙන්න මේ වගේ ආධාරකයක් සම්බන්ධ කරලා උඩට යවන්න පුළුවන් ලස්සන පිලෝ එකක්. මෙයාගේ මම රුපියල් 50 ගානේ තමයි පැලයක් දුන්නේ. ඉතින් තවත් තියෙනවා පැල. ගිය පාර සේල් එකෙත් ගොඩක්ම සේල් වුණා. ඉතින් මේ පාරත් ඕනිය අය ඉල්ලන්න මම මෙයාට ආධාරකයක් දීලා නැත්තේ ඔයාලට එවන්න අපහසුයි එහෙම වුණොත්. ඉතින් ඒක නිසා අංක 12 මේ yellow color පිලෝ එක. ඊට පස්සේ අංක 13 මෙන්න මෙයා. මේ පැලේ. මෙයත් මම 50 ගානේ තමයි දෙන්නේ මේ පැලේ. ඉතින් කැමති කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. මෙයාගේ පැල තියෙනවා 50යි වෙන්නේ අංක 13. අංක 14ට තියෙන්නේ මෙන්න මේ අන්නාසි. පැලේ වගේ හැදෙන මෙන්න මෙයා අංක 14. මෙයා පළවෙනි පාරට මං ගෙනාවේ. මෙයත් පැලයක් 100යි. පැල 5ක් වගේ දෙන්න පුළුවන් 5 දෙනෙකුට වගේ. ඉතින් පැලයක් 100යි. කැමති කෙනෙක් ඉල්ලන්න අංක 14. අංක 15. අංක 15ට තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිම එක. මෙතන තියෙනවා පැල 3ක්. ඒකේ මේ මොනර පැලයකොත් ඇවිල්ලා හැදිලා තියෙනවා කොහොම හරි. මේකේ මේ පැලයක් ඇග්ලොනිම මේ වර්ගයේ පැලයක් මම 100 ගානේ දෙන්නම්. ඉතින් නැති කෙනෙකුට කැමති කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. මම ගොඩාක් සාධාරණ විදිහට තමයි ඉතින් සේල් එකේ පැල දාන්නේ. ඉතින් 100කට දෙන්නම්. කැමති කෙනෙක් ඉල්ලන්න. අංක 16. මෙන්න මෙයා. ලස්සනට මෙයාගේ පඳුරක් හැදුනහම නම් මාරම ලස්සනයි. ඉතින් මෙයා ඊට වඩා ගස් ලොකු වෙනවා. මේ පෝච්චි වල තියෙන තම පැල. ඉතින් විතරක් තියෙනවා. මෙයාගේ පාට මේ වගේ කහ පාට එන්නේ අවුවත් එක. දැන් මේ මෙයාට හෙවන වැටිලා තමයි මෙයා මේ කොළ පාටට තියෙන්නේ. ඉතින් මේ අවුව තිබ්බට පස්සේ මේ තියෙන්නේ මේ පැලවල පාට ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ පැල තියෙනවා අංක 16. පැල තියෙනවා පැලයක් 100යි. කැමති කෙනෙකුට ඉතින් ඉල්ලන්න පුළුවන්. පැලයක් 100 ගානේ දෙනවා. හරිද? එයාගෙත් පැල තියෙනවා ඉල්ලන්න දෙන්න පුළුවන් 100යි පැලයක්. අංක 17. සිංගෝනියම් කලින් සේල් එකෙත් තිබුණා. ඉතින් ඒකේ ගොඩක් සේල් වුණා. මේකේ දැන්ට මේ දෙන්නෙකුට විතරයි අවස්ථාව තියෙන්නේ. අංක 17 100යි පැලයක්. ඉතින් දෙන්නෙකුට විතරයි අවස්ථාව තියෙන්නේ. මේ වගේ පැල දෙන්න නැහැ. තාම චූටිම ඒවා තමයි තියෙන්නේ. ඉතින් දෙන්නෙකුට ගන්න පුළුවන් මේ සේල් එකෙන්. මේක 100කට දෙනවා. මේ අස්සන්ට දෙනවා රෝස පාටට හැදිලා. ඊට පස්සේ 18 තියෙන මෙන්න මේ ඇග්ලොනිම එක. ගිය පාර සේල් එකෙත් තිබුණා. ගොඩාක් දෙනෙක් ගත්තා. ඉතින් එයත් 100යි. මෙයා 100යි. ඉතින් කැමති කෙනෙක් ඉල්ලන්න මෙයාගෙත් පැල තියෙනවා 100 ගානේ දෙන්න. ඉතින් නැති කෙනෙක් කැමති කෙනෙක් ඉල්ලන්න. අංක 18. අංක 19. 19ට දෙන්නේ මෙන්න මෙයා තමයි. මෙයාත් මම ගෙනාපම නැති කෙනෙක් අලුත් එක්කෙනෙක්. ඉතින් මෙයා නම් ඇති ගොඩක් අය ගාව. නැති කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. මෙයාගේ පැලයක් 150 ගාන දෙනවා. ඉන්ඩෝ අවුට්ඩෝ ඕනම තැනක ලස්සනට හදන්න පුළුවන් ලොකුවට. ලොකු පෝච්චි එක දාලා. ඉතින් ලොකුවට හැදෙනවා මෙයා. මේ පේනවනේ ලස්සනයි. ලස්සන ප්ලාන්ට් එකක්. ඉතින් කැමති කෙනෙකුට ඉල්ලන්න පුළුවන් 150යි. මෙයාගේ පැල 5ක් විතර තියෙනවා. 5 දෙනෙකුට වගේ දෙන්න පුළුවන්. ඉතින් කැමති කෙනෙක් ඉල්ලන්න 150යි. මේ තියෙන පැල 19. ඊට පස්සේ 20. 20ට නම් තියෙන්නේ මෙන්න මේ මොන්ස්ටරා එක. ඉතින් මොන්ස්ටරා එකක් මෙයා. මෙයාව නම් කොළ 3ක් තියෙන මේ බෙදිලා තාම පුංචි පැලයක්. ඉතින් මෙයා ගොඩක් ලොකු වෙනවා. ඉතින් මේ විදිහට ලස්සනට පැල කොළවල බෙදිලා සිදුරු හැදිලා ඇවිල්ලා තියෙනවා. කොළ 3ක් තියෙනවා. ඉතින් කැමති කෙනෙකුට ඉල්ලන්න පුළුවන් මේ පැලෙත්. මෙයා මම 650කට දෙන්නම්. 650කට දෙන්නම්. ඉතින් ওই විදිහට තමයි පැල 20ක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක් WhatsApp එකට මැසේජ් එකක් දාලා පැල ඉල්ලන්න අංකේ කියලා.
කලින් පාරේ ඉතින් මගේ පැල සේල් එකේ පැල මට දී ගන්න බැරි තරමටම ගොඩාක් දෙනෙක් ඉල්ලුවා. ඉතින් පුළුවන් හැමෝටම උපරිම පැල ටික දුන්නා. ඉතින් ගොඩක් ආදරේ අනේ දෙන ආදරේට ඒ වගේම තමයි මගෙන් පැල ගන්නවට බොහොම ස්තුතියි හැමෝටම. ඉතින් අවශ්‍ය කෙනෙක් මේ පැලත් මැසේජ් එකක් දාලා ඉල්ලන්න. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.